ආයුබෝවන් හැමෝටම වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. අදත් මම ඔයාලට අලුත් ටැරොට් වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ තමයි ඔයාලගේ පෙර ආත්මයන් වල ශක්තිය මොන වගේද? මේ මොහොතේ ඒ ශක්තියන් ඔයාලට මොන වගේ බලපානවා ඇතිද කියලා. අද රීඩින් එකත් ජෙනරල් රීඩින් එකක් වගේම පික් කාඩ් රීඩින් එකක්. අදත් මම ඔයාලට පයිල්ස් 3ක් අරන් ඇවිල්ලා තියෙනවා. අපි දැන් ගිහින් බලමු ඔයාලට ගෙනාපු පයිල්ස් මොනවද කියලා. අද ඔයාලට පයිල්ස් විදිහට ගෙනල්ලා තියෙන ක්‍රිස්ටල් බෝල් 3ක්. ඔයාලා වෙනදා වගේම වීඩියෝ එක ස්ටොප් කරලා හිත රිලැක්ස් කරගෙන මේ ටොපික් එක හොඳින් හිතින් හිතලා ඔයාලට හිත යන පයිල් එක තෝරගන්න පුළුවන්. මේ හැම පයිල් එකකටම අදාළ ටයිම් ස්ටෑම්ප් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ඔයාලට ලේසියෙන්ම අරගන්න පුළුවන්. එහෙනම් අපි දැන් ගිහින් බලමු පයිල් නම්බර් 1 එකේ රීඩින් එකට. හායි පයිල් නම්බර් 1 කොළපාට ක්‍රිස්ටල් බෝල් එක තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක. අපි බලමු ඔයාගේ පාස්ට් ලයිෆ් එක කියන්නේ ගිය ආත්මයන් වල එනර්ජිස් මොන වගේද, මේ ආත්මයට අරන් ඇවිල්ලා තියෙන මොනවද, යුනිවර්ස් එකෙන් ඔයාට දෙන ඇඩ්වයිස් මොන වගේද කියලා. ඒ වගේම මේක ජෙනරල් රීඩින් එකක් කියලා ඔයාලා මතක තියාගන්න ඕනේ. මේ කාඩ්ස් ටික දිහා බැලුවම ගොඩාක්ම මට පේන්නේ ෆෙමිනන් එනර්ජි එකක්. ඒ කියන්නේ කාන්තා එනර්ජි එකක් මට පේන්නන්නේ. ඒ වගේම ඔයාට ගිය ආත්මයන් වල හොඳ මිත්‍රශීලී සංගමයක් තිබිලා තිනවා. ඒ කියන්නේ යාළුවෝ වෙන්න පුළුවන්, ගෙදර අය වෙන්න පුළුවන්, කමියුනිටි එකක් වගේ, සංගමයක් වගේ හොඳ යාළුවෝ පිරිසක් උදව් කරගෙන කතා බහ කරලා ඉන්න හොඳ යාළුවොත් එක්ක හරි සතුටෙන් ප්‍රීතියෙන් හිටපු ස්වභාවයක් මේ කාඩ්ස් වලින් පෙන්නනවා. ඒක ස්පිරිචුවලි වෙන්න පුළුවන්, හරිම ක්ලෝස් ඔයාට උදව් කරගෙන එකතුවෙන් වෙලා ඉන්න කණ්ඩායමක් එක්ක ඔයා කාලයක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඔයා හැමෝගෙම ඈත් වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒක නෙගටිව් හින්දා නෙමෙයි, ඔයාගේ හිත ඇතුළෙන්ම දැනලා තියෙනවා ඔයාට ඇයි මම මෙහෙම ඉන්නේ, ඇයි මම මෙහෙම කරන්නේ, මට මීට වඩා දෙයක් ජීවිතේ කරන්න තියෙනවා, මට මීට වඩා දෙයක් ජීවිතේ හොයන්න තියෙනවා කියලා ගොඩක් වෙලාවට ඔයා ස්පිරිචුවල් පාත් එකකට යන්න පටන් ගත්ත කෙනෙක් කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඒක ඔයාගේ හිත ඇතුළෙන් ආපු සිතුවිල්ලක් හින්දා ඔයා මේ දේවල් වලින් ඈත් වෙලා ඔයා යම්කිසි තේරුමක් තියෙන දෙයක් හොයන් ගියපු කෙනෙක් කියලා පෙන්නනවා. ඒ වගේම ඔයා හරිම සාධාරණත්වයට හැමෝටම එක වගේ සලකනවට ගොඩාක් කැමති වෙච්ච කෙනෙක්. ඒ වගේම නිකන් ඔයා ගොඩක් වෙලාවට අනිත් අයව ආරක්ෂා කරන ආරක්ෂකයෙක්, ජස්ටිස්, ඒ කියන්නේ අර සාධාරණත්වය හොයලා අනිත් අයට උදව් කරන වගේ කෙනෙක් වෙන්න කියපු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ වගේම ඔයා අනිත් අයට තියෙන ගැටලු වල රෙස්පොන්සිබිලිටිස් වගකීම් ගොඩාක් ඔයාගේ පිට පටවගත්ත කෙනෙක්. ඒ හින්දා ඒ කියන්නේ ඔයාට හැන්ඩල් කරගන්න, ඔයාට පාලනය කරන්න බැරි තරමේ අනිත් අයට වෙන අසාධාරණකම්, අකටයුතුකම් දේවල් වෙනුවෙන් කතා කරලා මහන්සිලා යාළගේ ප්‍රශ්න ඔයාගේ කරගෙන ඒ දේවල් වලට මහන්සි වෙච්ච කෙනෙක් කියලා ගියාන්වල පෙන්නනවා. ඔයා හරිම සතුටෙන් යාළුවොත් එක්ක හරිම ප්‍රීතියෙන් හිටපු කාලයක් තිබිලා තියෙනවා. ඒ වගේම ඔයා එකපාරට ඔයාගේ හිත ඇතුලෙන් දැනලා තිනවා නෑ මම මෙහෙම නෙමෙයි ඉන්න ඕනේ, මම මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා හරිම කරුණාවන්ත විදිහට ගොඩක් වෙලාවට මට හිතෙනවා ස්පිරිචුවල් විදිහට දේවල් හොයාගෙන ගියපු කෙනෙක් කියලා ගියා ආත්මවල. ඔයා ගොඩාක් වෙලාවට මේ ආත්මෙ ගත්තත් ගොඩාක් ඔයා හරිම ඉමෝෂනල්. තව කෙනෙක් ගැන දුක හිතෙන, සමානාත්මතාවය අගය කරන කෙනෙක්. සමහර වෙලාවට ඉක්වලිටි එක කියන්නේ සාධාරණ වෙන්න ඕන දේවල් කියලා අගය කරන කෙනෙක්. නැත්නම් ඔයාට තරහ යන්න උනත් පුළුවන්. ඒ කියන්නේ සාධාරණත්වයේ ගොඩක්ම බලන කෙනෙක් ඔයා මේ ආත්මෙත්. තව කෙනෙක්ට අසාධාරණයක් වෙනම නම් ඔයා ඒ වෙනුවෙන් කතා කරන කෙනෙක්. යාළුවෙක් වෙන්න පුළුවන්, පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තව කෙනෙක්ට අසාධාරණයක් වෙනවා දැක්කොත් ඔයා කතා කරන කෙනෙක්. ඒ වගේම මේ ආත්මෙදිත් අර ඔයා අනිත් අයගේ වගකීම් කරදර ඔයාගේ පිට පටව ගන්න වෙන්නේ. ඒ කියන්නේ අපි අර කියන්නේ තව කෙනෙක්ට ප්‍රශ්නයක් කරනකොට ඔයා එයා වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා ඒ වගකීමුත් ඔයාගේ ඇඟට දාගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආත්මෙත් ඔයාට හොඳ යාළුවෝ පිරිසක් ඉන්න පුළුවන්. කමියුනිටි එකක්, ඕනම කමියුනිටි එකක්, ඒ කියන්නේ සංගමයක් ළඟ යාළුවෝ ගොඩක් අතරට ගිහින් කතා කරලා විනෝද වෙලා hina වෙලා සතුටින් ඉන්න පුළුවන් කෙනෙක්, යාළුවෝ ඉන්න කෙනෙක්. වටේ ඒ කියන්නේ ඔයාගේ වටේ කට්ටිය එකතු කරගන්න පුළුවන් කෙනෙක් එයා. ඒ වගේම ගොඩක්ම පෙන්නනවා ඔයා ගොඩක් සෙන්සිටිව් කෙනෙක්. අර මේ ආත්මෙත් ඔයා සාධාරණත්වයේ අපේක්ෂා කරන කෙනෙක් කියලා ගොඩාක් පෙන්නනවා. ඒ කියන්නේ ඔයා ගොඩාක් වෙලාවට ඔයාට ඇත්තටම හරිම උදව් කරන එහෙම සංගමයක් ගියාත්මලක් තිබිලා තියෙනවා. මේ ආත්මෙත් ඔයාට තියෙනවා. ඒ වගේම ඔයා එතනින් ඈත් වෙලා ගිහින් තන ස්පිරිචුවලි පාත් එකක ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් සාධාරණත්වය. අන්නේ දේවල් හොයාගෙන ගිහින් තියෙනවා වෙන්න පුළුවන්. ඔයා ගොඩක් මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල්ලා ඕනකට වඩා උදව් කරන්න ගිහිල්ලා ඔයාගේ ජීවිතේ ප්‍රෙෂර් එක හදාගත්ත කෙනෙක් කියලාත් පෙන්නනවා. මේ ආත්මෙත් ගොඩක් වෙලාවට එහෙම ඉන්න පුළුවන්. ඔයාට හීල් වෙන්න අවශ්‍යයි කියලා තියෙනවා. ඒ කියන්නේ ගියාත්මේ හීල් වෙලා නැහැ සම්පූර්ණයෙන්ම.
ගොඩක් වෙලාවට ඔයාලට යුනිවර්ස් එකෙන් මේ ආත්මෙ දෙන අන්න ඒ වගේ එනර්ජි එකක් තමයි මට පෙන්වන්නේ. ඒ කියන්නේ යුනිවර්ස් එකෙන් ඔයාලට කියනවා ඒ කියන්නේ ඔයා ගොඩක් වෙලාවට මේ ආත්මෙත් ගොඩාක් සෙන්සිටිව්. තව කෙනෙක්ගේ දුකක් ප්‍රශ්න දෙකක් ඔයා හරිම සෙන්සිටිව් වෙනවා. විශේෂයෙන්ම අසාධාරණ දෙයක් වෙනවා නම් ඔයාලට ගොඩක් තරහ යන්න වුණත් පුළුවන්. අසාධාරණ වෙනුවෙන් ඕන විදිහකට බයක් නැතුව කතා කරන කෙනෙක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒක මට මේ කාඩ්ස් වලින් ගොඩක් වෙලාවට පෙන්නනවා. ඒ වගේම මේ ආත්මෙත් ඔයා ජීවිතේ හැම වෙලේම හිතනවා මම මේ කාල කරලා ඇඳලා නටලා හිටියට මීට වඩා දෙයක් ජීවිතේ තියෙනවා කියලා හොයන කෙනෙක් කියලා මට ගොඩක් වෙලාවට පේනවා. ඒ කියන්නේ ස්පිරිචුවල් දේවල් වලට ගොඩක් ලැබි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ පැත්ත හොයන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා අදහන ආගම අනුව ජීවිතය ගෙවන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලා කාලා බීලා නැතලා ෆන් එකේ හිටියට ඔයාලට සමහරවිට හිතනවා මේක නෙමෙයි ජීවිතය කියලා. අන්න එහෙම හිතන කෙනෙක් වෙන්න පුළුවන් මේ ආත්මේ. යාළුවෝ ඉන්නවා මේ ආත්මෙත්. යාළුවෝ හිටියට ඔයාගේ ලෝකේ ඔයා තනි වෙලා ඉන්නේ. ඒක ඔයා කැමති. ඒක නෙගටිව් එකක් නෙමෙයි. ඔයා ඒකට ගොඩක් කැමති. ඒ වගේම අර මම කිව්වා වගේ අසාධාරණය පෙන්වන්න බැරි කෙනෙක්. ඒක මේක ගොඩක් වෙලාවට පෙන්වන්න කරනවා. ඔයාට යුනිවර්ස් එකෙන් දෙන ඇඩ්වයිස් එක තමයි ගියාත්ම වලත් ඔයා අනිත් අය වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා ඔයා ගැන හිතලා නැහැ. මේ ආත්මෙත් ඔයාට කියන ඔයා ගැන හිතන්න. ඔයා ඔයාට ආදරය කරගන්න. අනිත් අයගේ දේවල් වලට උදව් කරාට ඔයා ඔයාගේ ජීවිතේ බවුන්ඩරිස් දාගන්න. අනිත් අයට ඔයාගේ ජීවිතේට එයාලගේ ප්‍රශ්න හින්දා බලපෑම් කරන්න දෙන්න එපා කියනවා. ඒ වගේම ඔයා සපෝටිව්. ඒ කියන්නේ අර මං කිය වගේ අනිත් අයට ඔයා උදව් කරනවා වගේම අනිත් අය ආරක්ෂා කරනවා වගේම ඔයා ඔයාගේ ජීවිතේට උදව් කරගන්න කියනවා. ඔයා ඔයාගේ ජීවිතෙත් ආරක්ෂා කරගන්න කියනවා. ඒක ගොඩක් වෙලාවට අර හෙල්ති බවුන්ඩරිස්. ඒ කියන්නේ නිරෝගී. ඒ කියන්නේ අපි කියන්නේ අපිට සීමාවක අපේ ජීවිතේ අපි බවුන්ඩරිස් දාගන්නවා. අපි අපේ ජීවිතේ සීමාවන් දාගන්නවා යම්කිසි හොඳ සීමාවක්. ඒ කියන්නේ නිත්‍යයට අපිට බලපෑමක් නොකරන විදිහට අපේ ජීවිතේ සීමාවන් දාගන්නවා. ඒක අනිවාර්යයෙන් යුනිවර්ස් එකට මේ ආත්මේ කරන්න කියනවා. මොකද නැත්තම් ඔයා ගොඩක් ස්ට්‍රෙස් වලට ලක් වෙන්න පුළුවන් ගිය ආත්මවල වගේම. ඒ වගේම අර ඔයාගේ ජීවිතේ තිබ්බ යම්කිසි අර ඒ ආත්මවල අර ඒ තිබ්බ අර ස්ට්‍රෙස් එකකින් හින්දා අර විසඳුන් නැති තුවාල වුණු සිතක් වාගේ තියෙනවා. අන්න ඒක හීල් කරගන්න නම් ඔයා බවුන්ඩරිස් දාගන්න ඕනෙමයි කියලා තියෙනවා. ඉමෝෂනල් හීලින් එකක්. මානසික හීලින් එකක් වඩ මේ ආත්මය අත්‍යවශ්‍යයි. හෙල්ති බවුන්ඩරිස් දාගන්න කියනවා වෙනවා වගේම ඔයාගේ එනර්ජි එකත් එක්ක රීකනෙක්ට් වෙන්න කියනවා. මොකද ඔයා අර කමියුනිටි එකක් එක්ක ඉඳලා සතුටෙන් කාලා බීලා විනෝදෙන් එහෙම ඉඳලා ඔයා එක පාට වගේ ඇතුලෙන් ආපු සිතුවිල්ලක් හින්දා අර ඉනර් කෝල් කියලා කියන අපි හිත ඇතුලෙන් වෙනවා මම මේ කරන දේ හරිද? ඇත්තටම මම මේ ඉන්න තැන හරිද? මම ඊට වඩා දෙයක් කරන්න තමයි ඉපදිලා ඉන්නේ කියන සිතුවිල්ල වලට ඇවිල්ලා තමයි ඔයා ඒ දේවල් හොයන් ගිහින් තියෙන්නේ. නැතුව නෙගටිව් ජීවිතය ගැන කලකිරලා නෙමෙයි. මේ ආත්මෙදිත් ඔයාට ඒක හොයාගන්න කියනවා. මොකද ඔයා ප්‍රැක්ටිස් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක කන්ටිනියු කරන්න කියලා ඔයාට මේ ආත්ම අනිවාර්යෙන්ම කියනවා. අනිත් අයට උදව් කරන්න, කමියුනිටි එක හදාගන්න, යාළුවෝ හදාගන්න හැමදේම කරන්න. හැබැයි ඔයා ප්‍රොටෙක්ට් කරගන්න කියනවා. ඔයාව හීල් කරගන්න කියනවා. අමතක නොකර ඔයාගේ ස්පිරිචුවල් ජර්නි එක යන්න කියනවා. ඒකට මෙඩිටේෂන් කරන්න, භාවනා කරන්න, යම්කිසි ස්පිරිචුවල් පාත් එකක්, ගයිඩ් එකක් ඔයා අදහන ආගම අනුව ෆලෝ කරන්න. ඒකෙන් ඔයාට ගොඩාක් මානසික නිදහසක් අර ආත්ම වලින් අරන් ආපු බරේ ඒ ප්‍රෙෂර් එකේ රිලීස් වෙන්න මේ ආත්මෙදී උදව් වෙනවා. මොකද සමහර අවස්ථාවලට ඔයාලට සමහර පොඩි දෙවල් වලට ලොකු ප්‍රෙෂර් එකක් දැනෙනවා. ඒ අර අරන් ඉන්න පුරුදු හින්දා. ඒකට ඔයාව ලෙට් ඩවුන් කරන්න ඉඩ දෙන්න එපා. ඔයා අනිවාර්යෙන් හොඳ කෙනෙක්. යාත්ම වලත් හරි කරුණාවන්ත කෙනෙක්. අනිත් අය වෙනුවෙන් කතා කර කෙනෙක්. අර මං කියවා වගේ අසාධාරණ වලට කතා කරපු කෙනෙක්. මේ ආත්මෙත් එහෙම වෙන්න. හැබැයි ඔයාගේ හෙල්ති. ඒ කියන්නේ සීමාවන් ඔයාගේ ජීවිතේට දාගෙන ඔයාගේ ජීවිතේටත් ආදරය කරන්න ඕනි කියලා තමයි අපිට ෆයිල් නම්බර් 1 එකට දෙන්න තියෙන ඇඩ්වයිස් එක. හායි ෆයිල් නම්බර් 2. දම්පාට ක්‍රිස්ටල් බෝල් එක තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක. අපි බලමු ගිය ආත්මවල ඔයාට මොන වගේ එනර්ජි එකක් තිබ්බද? මේ මොහොතේ ඒ එනර්ජි එක ඔයාට බලපාන්නේ කොහොමද? වගේම යුනිවර්ස් එකෙන් ඔයාට දෙන ඇඩ්වයිස් මොනවද කියලා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ මේක ජෙනරල් රීඩින් එකක් කියලා. ෆයිල් 2 එකේ කාඩ්ස් ටික දිහා බැලුවම මට ගොඩාක් පේන්නේ මස්කියුලර් එනර්ජි එකක්. ඒ කියන්නේ ඔයා ගිය ආත්මවල ගොඩාක් වෙලාවට වෝරියෝ කෙනෙක් වගේ එනර්ජි එකක් මට පෙන්වන්නේ. ඔයා සමහර වෙලාවල් වලට ගිය ආත්මවල හරිම අමාරු කාල පහු කරලා තියෙන කෙනෙක්. ඒකෙන් ඔයා ගොඩාක් ඒක හරි නෙගටිව් නෙමෙයි, හරි පොසිටිව්. ඒ පහු කරපු එකෙන් ඔයා සර්වයිවල් වෙන්න. ජීවිතේ අපි අර සර්වයිවල් වෙනවා කියන්නේ අන්න ඒකට ගොඩක් ඔයා පුරුදු වෙච්ච කෙනෙක් ගිය ආත්මවල. ඒ වගේම අනිත් අය හිතන දේ ඉක්මනට ඔයාට දැනෙන කෙනෙක්. ගොඩක් මස්කියුලර් එනර්ජි එකක් පෙන්වන්නේ. කියන්නේ පිරිමි වගේ ආත්ම ලැබිලා තියෙන ස්වභාවයක් තමයි මට පෙන්වන්නේ. හරිම පවර්ෆුල් ලීඩර්ෂිප් වගේ හැකියාවක් තියෙන කෙනෙක්. හරිම ඩිසිප්ලින් තියෙන
ඇත්ත වෙනුවෙන් වැඩ කරන, සත්‍ය වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. ඒ වගේම ගොඩක් දේවල් ස්කිල් ඩිවලොප් කරගත්ත කෙනෙක්. ගොඩක් හાર્ඩ්ෂිප් මං කිව්වේ අපහසු කාල පහු කරපු කෙනෙක්. හැබැයි ඒ වයින් ගොඩාක් දේවල් ජීවිතේට ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේම එක්ස්පීරියන්ස් වලින් ගියාත්මල ඩිවලොප් වෙච්ච කෙනෙක්. මට ගොඩක් වෙලාවට පේන්නේ මේ කාඩ්ස් දැක්කම නයිට්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ වෝරියෝ කෙනෙක්. සටන්කරුවෙක්. ලීඩර් කෙනෙක් වගේ යම්කිසි නායකත්ව ලක්ෂණ තිබ්බ කෙනෙක් ඔයා පෙර ආත්මයන් වල කියලා ගොඩාක් වෙලාවට පෙන්නනවා. ඒ කියන්නේ ඔයාගේ වයසට වඩා ඔයා ධෛර්යවන්ත කෙනෙක් ඒ ආත්මවල. ඒකේ බලපෑම මේ යන්න ගත්තම ගොඩක් ඔයාලට මම මේ ආත්මෙදිත් ගොඩක් වෙලාවට ඔයාගේ වයසට වඩා ඔයාට දරා ගැනීමේ හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මොන බාධකයාවත් ඔයා පසුබට වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේට මොන බාධක ප්‍රශ්න ආවත් ඔයා සැලෙන්නේ නැහැ. පොඩි තැනකින් පවා ඔයාට සර්වයිව් වෙන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට යම් කිසි දේවල් අඩුපාඩු වෙනකොට ඔයා ඒවට පසුබට වෙන්නේ නැහැ. තියෙන විදිහට හරි ජීවත් වෙනවා කියන්නේ අන්න එහෙම සර්වයිවල් හැකියාවක් තියෙන කෙනෙක් කියලා පෙන්නනවා. කිසිම දෙයකින් මනස වට ගන්න නැහැ. ඒ වගේම ඔයාට ලැබෙන චැලෙන්ජස් වලින් ඔයා හිතනවා මේක මගේ ජීවිතේට හොඳයි. ඒවා කිසි දෙයක් ඔයා පසුබට වෙන්නේ නැති ස්වභාවයක් මේ ආත්මෙත් පෙන්නනවා. ඒ වගේම හොඳම එනර්ජි එකක් තියෙන්නේ. ඔයාට හොඳ ඉන්ටෙන්ෂන් පවර් එකක් තිබිලා තියෙනවා. ඒකෙන් ඔයාට අනිත් අයව ලේසියෙන් විශ්වාස කරන්නෙත් නැහැ. අනිත් අයට කලින් යම්කිසි දෙයක නරකක් වෙන්න තියෙනවා නම් ඔයාට සෙන්ස් වෙන්න පුළුවන්. ඒක මේ කාඩ්ස් වලින් ප්‍රධාන වශයෙන්ම පෙන්නනවා. ඒකෙන් සමහරවිට ඔයාට ගාඩියන් ඒන්ජල් කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ අභ්‍යන්තරයේ ආත්මයෙන් එන වෝනින් සිස්ටම් එකකින් අර ඔයාගේ චැලෙන්ජස් වලට මුහුණ දීලා ඒකෙන් පුහුණු වෙච්ච දේන් ඔයාට ටක් ගාලා අඳුර ගන්න පුළුවන් මේ තව කෙනෙක්ට මොකක් හරි වෙනවා නම් මොන හරි දෙයක් වෙනසක් වෙනවා නම් අර ඒ වගේ වැරදි දෙයක් වෙනවා නම් නරක දෙයක් වෙනවා නම් ඔයාට ටක් ගාලා අඳුර ගන්න පුළුවන්. ෆාස්ට් අඳුර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි සමහරවිට කියන්නේ අපිට නරකක් වෙනකොට ඉවෙන් දැනෙනවා කියලා. අන්නේ ඉව ස්වභාවය ඔයාට තියෙනවා මේ ආත්මේ. ඒ වගේම ඔයා ගොඩක් දේවල් එකපාර පිළිගන්න කෙනෙක් නෙමෙයි. ඔයා ප්‍රශ්න කරන කෙනෙක්. ඇයි මේක මෙහෙම වෙන්නේ? මෙහෙම වුණේ කොහොමද? අන්න එහෙම ඔයා අහන කෙනෙක් වෙනවා. ගොඩක් ගැඹුරින් හිතනවා වෙන්න පුළුවන්. ඔයා ඉක්මනට ඉගෙන ගන්නවා. හොඳ බුද්ධිමත් මොලයක් ඔයාට තියෙනවා. ඔයා සමහර විට අධ්‍යාපනයේ උඩ නොගිහින් ඉන්න පුළුවන්. ඒ වුණාට ඔයාට ග්‍රවුන්ඩ් ලෙවල් එකේ සාමාන්‍ය ජීවිතයේදී බුද්ධිමත් විදියට හිතලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඉක්මනට තේරුම් යනවා දෙයක් දැක්කම ටක් ගාලා මේක ඇනලයිස් කරලා ඒකට අදාළ දේ ගන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් කියලා වෙන්න පුළුවන්. අර මං කිය වගේ මේ ගොඩක් පෙන්නනවා ඔයාට දෙන චැලෙන්ජස්. ඔයාගේ ජීවිතේ දෙන අභියෝග වලින් ඔයා සැලෙන කෙනෙක් නෙමෙයි. ඒ අභියෝග බාරගෙන ඒකෙන් තව ඔයාගේ ස්කිල් ඩෙවලොප් කරගන්න කෙනෙක්. සමහරවිට ජොබ් එකකට හරි මොකට හරි යනකොට ඔයාට අඩුපාඩු වෙන අවස්ථා තියෙන පුළුවන්. ෆේල් වෙන අවස්ථා. හැබැයි ඔයා ඒ ෆේල් වෙන එක ඔයා ඒක ආයි ඔයාව පවර් වැඩි කරගන්න. ඒ කියන්නේ තව ඔයාගේ එක්ස්පීරියන්ස් අදාගන්න. තව ඔයාගේ ස්කිල්ස් වැඩි කරගන්න. ඒක ප්‍රයෝගික කරගන්නවා. නෙගටිව් වෙන්නේ නැහැ. කොහොමත්ම නෙගටිව් වෙන්නේ නැති එනර්ජි එකක් තියෙන්නේ ගොඩක් වෙලාවට. ගොඩක් මට පේන්නේ මස්කියුලර් එනර්ජි එකක් වගේ. කියන්නේ ලීඩර්ෂිප් එකක් වගේ කිසිම අර වැටීමක් නැති එනර්ජි එකක් තියෙන්නේ. හරිම ශක්තිමත් ලස්සන එනර්ජි එකක් මේකේ පෙන්නනවා. ගොඩක්ම පෙන්නන්නේ වෝරියෝ එනර්ජි එකක්. ඊයාත් වලින් අරන් එන නායකත්ව එනර්ජි එකක් තමයි මේ ෆයිල් නම්බර් 2 පෙන්නගත්ත ආයත මේකෙන් පෙන්නන්නේ ගොඩක් වෙලාවට. ඔයාට මේ ආත්මෙ මේ යුනිවර්ස් එකෙන් දෙන ඇඩ්වයිස් එක කියනවා ගියාත්ම වලින් මේ අරන් එන හැකියාවත් එක්ක නායකත්ව ලක්ෂණ අභියෝග වලට බය නැති ගතිය මේ ආත්මවල ඔයාට ඔය විදිහට තියෙන පුළුවන්. ඒ වගේම දෙයක් වෙන්න කලින් දැනෙන හැඟීම වගේ ග්‍රවුන්ඩඩ් ගොඩක් මස්කියුලර් එනර්ජි එකක් තියෙනවා. මේ ආත්මෙදී ඔයාට යුනිවර්ස් එක කියන්නේ අර ඔයාට ලැබිලා තියෙන ඉන්ටියුෂන් පවර් එක. ඒක ඔයාට ලැබෙන තෑග්ගක් වගේ දෙයක්. ඒ ඔයාගේ ජීවිතයේ හાર્ඩ්ෂිප් වලින් ඔයා ඉගෙනගත දෙයකින් ලැබිලා තියෙන තෑග්ගක් වගේ දෙයක්. දේවල් සෙන්ස් කරන හැකියාව ඒක පාවිච්චි කරන්න කියලා කියනවා. ඒ වගේම ඔයා ගොඩක් වෙලාවට ඇනලයිස් කරනවා. මේකේ ඒ කියන්නේ ගොඩක් දෙන ඇඩ්වයිස් එකක් නැහැ. මොකද ඔයා ගොඩක් වෙලාවට ඔයාට ප්‍රෙෂර් එකක් එනවා නම් මානසික පීඩාවක් එනවා නම් ඒකෙන් ඔයා ශක්තිමත් භාවය. ඒකෙන් ඔයා ශක්තිමත් වෙන විදිය හොයාගන්න කෙනෙක්. ඒ වගේම අමාරු කාලේ එනවා නම් ඒකෙන් හොඳ කාලයකට පරිවර්තනය කරගන්න පුළුවන් කෙනෙක් ඔයා. ඒ වගේම අලුත් අවස්ථා එනවා නම් ජීවිතේට ඒවා උපයෝගී කරගෙන දියුණු මාර්ග දියුණු පැත්තට යන කෙනෙක්. ඒ කියන්නේ අර ඉන්නේ කිසිම දෙයකින් සැලෙන්නේ නැහැ. මේ ඉදිරියටම යනවා. වගේ අන්න එහෙම එනර්ජි එකක් තියෙන කෙනෙක් කියලා මට ෆයිල් නම්බර් 2 එකෙන් පේනවා. ඔයාට ගොඩක් නෙගටිව් දේවල් නැහැ. ඔයාට වටේ ගොඩක් අභියෝගේ. ජීවිතේ පොඩි කාලේ ඉඳන් සමහර වෙලාවල් වලට අභියෝගේ. හැබැයි මේ හැම අභියෝගයක්ම ආප මේ ආත්මෙදිත් තව ශක්තිමත් කරනවා. තව ස්කිල් ඩෙවලොප් කරගන්න උදව් වෙනවා. ඒ වගේම ඔයාට මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි ඔයාගේ අර ඉන්ටියුෂන් පවර් එක අනිවාර්යෙන් ඒක ඩෙවලොප් කරගන්න. මොකද ඒක ඔයාලට ලැබිලා තියෙන ගිෆ්ට් එකක්. ඒ පෙර ආත්මයන් වල ඔයා කරපු කැපකිරීම මහන්සි වීම
ඒ ප්‍රතිඵලයක් ලෙස ඔයාලට ලැබිලා තියෙන දෙයක්. ඒ කියන්නේ ඔයාලට අනිත් අයට කලින් අනිත් අයට දකින්න කලින් යම්කිසි දෙයක තියෙන වැරදි ස්වභාවය, යම්කිසි දෙයක තියෙන අවදානම, භයානකත්වය, යම්කිසි වැරැද්දක් වෙන්න තියෙනවා, කරදරයක් වෙන්න තියෙනවා. අන්න ඒක ඔයාලට ටක් ගාලා දැනෙනවා. ඒක ඩෙවලොප් කරගන්න නම් ඔයා මෙඩිටේෂන් කරන්න ඕනේ, භාවනා කරන්න ඕනේ, මනස රිලැක්ස් කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ අරමුණු වලට අනිවාර්යෙන් ඉස්සරහට යන්න කිසිම බාධකයක් ආවත් ඒවට සැලෙන්න එපා. ඒක ඔයාගේ ආත්මවල ඉඳන් අරන් ඉන්න හැකියාව. හැම බාධකයකටම මුහුණ දීලා ජීවිතේ ඉස්සරහට යන්න කියලා මම ෆයිල් නම්බර් 2 තෝරගත්ත ඔයාලට කියනවා. හායි ෆයිල් නම්බර් 3 ලස්සන නිල් පාට ක්‍රිස්ටල් බෝල් එක තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක. අපි බලමු ඔයාලගේ past life energy එක මොන වගේ energy එකක් ඔයාට තිබිලා තියෙනවද, මේ ආත්මෙට ඒක බලපාන්නේ මොන වගේද කියලා. මේක ජෙනරල් රීඩින් එකක් කියලා ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. අපි බලමු මේ කාඩ්ස් වලින් ඔයාගේ එනර්ජි එක මොන වගේද කියලා කියන්නේ කියලා. මේ කාඩ්ස් ටික දිහා බැලුවම ගොඩාක් වෙලාවට මට පේනවා අනිවාර්යෙන් ඔයා පෙර ආත්මයක ස්පිරිචුවල් එනර්ජි එකක් තදින්ම තිබ්බ කෙනෙක්, මැජිකල් එනර්ජි එකක් ගොඩක් තදින්ම තිබ්බ කෙනෙක් කියලා. ගොඩක් වෙලාවට ඔයා හීලර් කෙනෙක්, හෙල්ප් කෙනෙක් වගේ තව කෙනෙක්ව හීල් කරන අර එනර්ජි පාවිච්චි කරලා හීල් කරන, උදව් කරන කෙනෙක් වගේ එනර්ජි එකක් තමයි මේ කාඩ්ස් වලින් පෙන්නන්නේ. ගොඩක් වෙලාවට මැජිකල් එනර්ජි එකක්. ඔයා ගොඩක් ස්පිරිචුවල් දේවල් ගැන හොඳ අවබෝධයක් තිබ්බ කෙනෙක් කියලා පෙන්නනවා. ගොඩක් වෙලාවට ඔයා ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්නවා වගේම අනිත් අයගේ ජීවිතයත් ආරක්ෂා කරන්න ඒව පාවිච්චි කරපු කෙනෙක් කියලා පෙන්නනවා. ඒ වගේම ඔයා ලේසියෙන් මිනිස්සු විශ්වාස නොකරපු කෙනෙක්. අනිවාර්යෙන් ඔයාට ස්ට්‍රෝං මැජිකල් ටැලන්ට් එකක්, ගිෆ්ට් එකක් විදිහට තිබිලා තියෙනවා. ඒක හරි ස්පිරිචුවල් ස්කිල් එකක්. ගොඩක් වෙලාවට ඒක නැචරලි ආපු ස්කිල් එකක්. අනිවාර්යෙන් ඔයා ගොඩක් කාරුණික කෙනෙක්. ඒ වගේම ඔයා අනිත් අයට ගොඩාක් උදව් කරන කෙනෙක්. ගොඩක් මිනිස්සු ඔයාගෙන් උපදෙස් ගන්න ඇවිල්ලා තිනවා. යම්කිසි ඇඩ්වයිස් ගන්න ඇවිල්ලා තිනවා කියලා පෙන්නනවා. ඒ හින්දාම ඔයා ගොඩාක් රෙස්පොන්සිබිලිටි, ඒ කියන්නේ ඔයා අනිත් හැමෝටම උදව් කරන්න ගියපු කෙනෙක් වෙනවා. කවුරු හරි ආවම ඒක නම හරවලා යවන්න නැතුව හැමෝටම උදව් කරන්න ගිහින් ඔයා ගොඩාක් රෙස්පොන්සිබිලිටිස් අරගෙන අර මනස ගොඩක් ස්ට්‍රෙස් තැනටපත් වෙච්ච කෙනෙක්. ඒ වාගේම ඔයාගේ ඒ කාලේ ඔයාගේ හැකියාවත් එක්ක ඔයාට ගොඩාක් කම්පිටිටර්ස්ලා, ඒ කියන්නේ ඔයාට චැලෙන්ජ් කරන අය ගොඩක් හිඳලා තියෙනවා පේනවා. එයාලා හින්දාත් ඔයාලා ස්ට්‍රෙස් වෙලා වෙච්ච හැඟීමක් තියෙනවා. ඔයා වෙනුවෙන් නැගිටින්න උත්සාහ ඇත්තටම ඔයාට මේ ආත්මෙදිත් ගොඩක් වෙලාවට දැනෙනවා ඇති ඔයා අනිත් අයට වඩා සමහර වෙලාවල් වලට දේවල් දැනෙන ගතිය තියෙන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට මේ ටැරොට්ස් වෙන්න පුළුවන්, මෙඩිටේෂන් වෙන්න පුළුවන්, මයින්ඩ් රිලැක්සිං මේ වගේ දේවල් වලට වීඩියෝ වලට ඔයා ඉබේම ඇදිලා යනවා. ඒවා බලන්න හිතෙනවා, අහන්න හිතනවා වෙන්න පුළුවන්. ඔයාට මේ වීඩියෝ එකක් බැලුවම ඉක්මනට ඒවා තේරෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ඔයාට මේ ආත්මෙදිත් ගොඩක් අය ඔයාගෙන් උදව් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. යාළුවෙක් වෙන්න පුළුවන්, පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාට දේවල් ඇවිල්ලා කියනවා වෙන්න පුළුවන්. යාළුවා ගැටලුවක ඉන්නකොට මොකද කරන්නේ, මේකට මම මොකද කරන්නේ කියලා ඔයාට ස්වාභාවිකවම ආගෙන් ඇවිල්ලා අහන කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අර ඉන්ටියුෂන් පවර් එක ඔයාට තියෙනවා. ඒ කියන්නේ ඔයාට සෙන්ස් වෙනවා, එනර්ජි සෙන්ස් වෙනවා. කාට හරි ටෙන්ෂන් එකක ඉන්නවා නම් ඒක ඔයාට දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ඔයාට හිතන්නවත් නැති වෙලාවක එක පාට අදහස්, අයිඩියාස්, ක්‍රියේටිව් අයිඩියාස් එන කෙනෙක් වෙන්න පුළුවන්. අර මං කියා වගේ ගොඩක් ප්‍රශ්නයක ඉන්න මිනිස්සු ආට නිකන් ඉබේ ඇට්‍රැක්ට් වෙලා එනවා. එයාලා හිතනවා එයාගේ මොකක් හරි උපදෙසක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම ආ ගොඩක් කරුණාවන්ත වෙනවා. ඔයා ගොඩාක් අනිත් අය වෙනුවෙන් කාරුණික වෙලා උදව් කරන කෙනෙක්. යාළුවෝ වේවා, පවුලේ අය වේවා, වෙන කෙනෙක් වේවා මොකක් හරි ප්‍රශ්නයකට ඔයා බැහැලම ඒ කෙනාගේ ප්‍රශ්නේ මුදවන්න ගොඩක් මහන්සිලා උදව් වෙන කෙනෙක්. ඒකෙන් ගොඩක් හෙම්බත් වෙන කෙනෙකුත් කියලා පෙන්නනවා. එතකොට අන්න ඒ එනර්ජි එක වගේ ගොඩක් වෙලාවට පෙන්නනවා. ඒ වගේම මේ ඔයාට මැනිෆෙස්ටේෂන් කියන එක හොඳටම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා යම් කිසි දෙයක් මැනිෆෙස්ට් කරනකොට ඒවා ඉක්මනට ඇත්ත වෙන ස්වභාවයක් වගේ. කියන ඔයාට මේ ටෙක්නික් එක හරියට අල්ලගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ ඔයාගේ පාස්ට් ලයිෆ් එකෙන් අරන් එන එනර්ජි එක හින්දා. මොකද ගිය ආත්මවල ගොඩක් ඔයාට මැජිකල් එනර්ජි එකක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මැජිකල් දේවල්, මේ සෝලර් එනර්ජි, ප්‍රිසිෂන් එනර්ජි හීලින් වගේ දේවල් ශක්තිය පාවිච්චි කරලා අන්නේ දේවල් වල යම්කිසි හැකියාවක් ඔයාලට තිබිලා තියෙනවා. ඔයාලට දැනුත් ඒක තේරෙනවා. සමහර වෙලාවල් වලට ඔයාගේ එනර්ජි එකක් තියෙනවා කියලා අනිත් අයට වඩා වෙනස් සිතුවිලි ඔයාලට දැනෙන්න වෙන්න පුළුවන්. මේ ලෝකෙ මෙහෙමයි, අద్భుත දේවල්, නොපෙනෙන දේවල් තියෙනවා, මේක එනර්ජි එකක් තියෙන්නේ. අන්න ඒ වගේ අනිත් අයට වඩා බහුතරයක් වෙනස් හිතන්නේ ග්‍රවුන්ඩඩ් සිතුවිලිනේ. මේ ලෝකෙ මෙහෙමයි, වෙන දෙයක් නෑ. එහෙම හැබැයි ඔයාට ඊට වඩා වෙනස් දෙයක් හිතනවා. ඔයා අදහන ආගමෙක් වුණත් ඔයාට ගොඩක් වෙනස් දෙයක් හිතනවා. මේ ලෝකෙ විතර දෙයක් තියෙනවා කියලා වගේ හැඟීමක්, මැජිකල් එනර්ජි එකක් දැනෙනවා.
ගොඩක් වෙලාවට ඒ වගේම ඔයාට ගොඩක් කම්පිටිටර්ස්ලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දෙයක් කරනකොට ඔයාගේ ජීවිතේ ඔයා කොච්චර හිටියත් ඔයා සමහර අවස්ථාවල තනි ස්වභාවයක් දැනෙන්න පුළුවන්. වටේ අය හිටියට මොකද ඔයාට දැනෙන්නේ? ඔයාලා වාට ඊර්ෂ්‍යා කරනවා. ඔයත් එක්ක කම්පිටිෂන් එකක් මෙයාලට තියනවා වගේ හැඟීමක් ඔයාට දැනෙනවා වෙන්නත් පුළුවන්. ඔයාට ඒ ගියාත්ම එනර්ජි එකකින් කියන ලෙසන් එක තමයි මේ ආත්මෙදි ගොඩාක් අනිත් අය වෙනුවෙන් දේවල් කරනකොට ඔයා ඔයාගේ ලයිෆ් එකට බවුන්ඩරිස් දාගන්න කියලා. ඒ කියන්නේ ගොඩාක් ඔයා කරුණාවන්තයි. ඒක දිගටම කරන්න. හැබැයි ඔයා ඔයාගේ වැඩේ බවුන්ඩරිස් දාගෙන ඔයාගේ එනර්ජි එක ප්‍රොටෙක්ට් කරගන්න. අනිත් අය හින්දා ඔයාගේ හිත රිත ගන්න, හිත තුවාල කරගන්න මේ දේවල් කරන්න එපා. ඔයාගේ කරුණාවන්තභාවය, අනිත් අයට උදව් කරන එක, එනර්ජි තේරෙන එක, මැනිෆෙස්ටේෂන් කරන එක, මෙඩිටේෂන් කරන එක, ස්පිරිචුවල් දේවල් තව ඩෙවලොප් කරගන්න කියලා මේ කාඩ්ස් වලින් මේ යුනිවර්ස් එක කියනවා. මොකද ඔයාට මේ ආත්මෙදි චැලෙන්ජස් තියෙනවා. අනිත් අයත් එක්ක චැලෙන්ජස්. ඒ කියන්නේ ඔයා කොච්චර දක්ෂ වුණත් මේ දේවල් කරනකොට අනිත් අයට ජෙලස් එකක් ඔයත් එක්ක තරගයක් තියාගන්න උවමනා තියෙන උඩින් කතා කරලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි යටින් එහෙම සිතුවිලි තියෙන අය ගොඩක් ඉන්නවා කියලා පෙන්නනවා. හැබැයි එයා හින්දා ඔයා ටෙන්ෂන් එකක් හදා ගන්න එපා. ඔයා කරන දේ, ඔයා අනිත් අයට කරන දේ අනිවාර්යෙන් කරන්න. ඒ වගේම ඔයාගේ මේ මැජිකල් එනර්ජි එක හරිම පවර්ෆුල් විදිහට තියෙනවා. ඒක මේ ආත්මය අවදි කරගන්න. ඒ කියන්නේ මැනිෆෙස්ටේෂන්, ඔයාගේ අදහන ආගම අනුව මෙඩිටේෂන් කරන්න, භාවනා කරන්න. ඔයාගේ ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එකකට ඔයාට මේ ආත්මය යන්න පුළුවන් කියලා ගොඩක් වෙලාවට පෙන්නනවා. මොකද ඔයා එනර්ජි එක ඒ ආත්ම වලින් අරන් එන ස්වභාවයක් තියෙනවා. ඒක ඔයා ඩෙවලොප් කරගන්න කියනවා. මොකද ඒක ඔයාට ආත්මෙන් ආත්මයට ලැබිච්ච ගිෆ්ට් එකක් වගේ එකක්. මේ මැජිකල් එනර්ජි එක ඔයාට ලැබිච්ච ගිෆ්ට් එකක් වගේ එකක්. ඒක අනිවාර්යෙන් අපිට යවන්න එපා කියලා කියනවා. අර ඔයා අනිත් අයට දෙන දේ වගේම ඔයාට ලැබෙන දේ බැලන්ස් වෙන්න ඕනි කියලා මේ කාඩ් වලින් කියනවා. මොකද ඔයා ගොඩාක් අනිත් අයට දේවල් ලබා දෙනවා, අයිඩියාස් එකක් හරි උදව් හරි. හැබැයි අනිත් පැත්තේ ලැබෙන එක අඩුයි. අපි කොච්චර අපි හොඳ දේවල් කරන්න ඕනේ. හැබැයි සමහර අවස්ථාවලදී අපිට අපේ වෙනුවෙන් බවුන්ඩරිස් දාගන්න වෙනවා. අන්න ඒක තමයි මේකෙන් ගොඩාක් වෙලාවට පෙන්වන්න කරන්නේ. ඒ වගේම ඔයාලට මේ ලැබිලා තියෙන ස්පිරිචුවල් ගිෆ්ට් එක අපිට යවා ගන්න එපා. සමහර වෙලාවට ඔයාලා ඒක අඳුරගෙන නැති වෙන්න පුළුවන්. හැබැයි මෙඩිටේෂන් කරලා, මැනිෆෙස්ටේෂන් කරලා හරි මාර්ගයක් ඔස්සේ මනස දියුණු කරගන්න උත්සාහ කරගන්න. මොකද ඔයාට ඒක කරන්න පුළුවන්. ඒක ඔයාට ආත්මෙන් ආත්මෙ ලැබෙන ගිෆ්ට් එකක්. ඒක අනිවාර්යෙන් ප්‍රයෝජනෙට ගන්න කියලා මම කියනවා. ඒ වගේම අනිත් අය හින්දා ඔයාගේ සිතුවිලි වෙනස් කරගන්න එපා. ස්ට්‍රෙස් වෙන්නත් එපා. ඔයා දෙන දේ වගේම ඔයාට ලැබෙන දේ අනිවාර්යයෙන්ම බැලන්ස් වෙන්න ඕනි කියලා මතක තියාගන්න. ඔයාගේ කාරුණිකභාවය තියාගන්න, අනිත් අයට උදව් කරන්න. හැබැයි ඔයාගේ ජීවිතේටත් ඔයා කාරුණික වෙන්න ඕනි කියලා තමයි මම ෆයිල් නම්බර් 3 එකට දෙන ඇඩ්වයිස් එක. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මම හිතනවා ඔයාලගේ ජීවිතයේ ගියාත්මයන් වෙලා එනර්ජිස් මොන වගේද, මේ ආත්මෙට ඒවා බලපාන්නේ කොහොමද කියලා ජෙනරල් අයිඩියා එකක් ගත්තා කියලා. ඔයාලා තෝරගත්ත ෆයිල් එකත් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මගේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා ලයික් කරලා channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.